රූසමල්යයි මලක පෙති අතරේ හායි යාළුවනේ කොහමද ඔයාලට ඉතින්? අද මම ගෙනාවේ සිසිල් බීම දන්සලක් ගැන. හැබැයි මේ සිසිල් බීම දන්සල සංවිධානය කළේ නම් පුංචි පටව්. අපේ පටුමගේ ඉන්න පුංචි ළමයි ටික. වැඩිහිටියන්ට ගරු කිරීමක් විදියට පොල් තෙල් පහන මුලින්ම දල්වන්න වැඩිහිටි කෙනෙක්ට කියන්නත් අපේ ළමයි අමතක කළේ නෑ. බලන්නකෝ වීඩියෝ එක. ඊට පස්සේ පොඩ්ඩ ටිකක් පොල් තෙල් පහන දැල්වලා දන්සලේ වැඩ කටයුතු ලස්සනට සාර්ථකව ආරම්භ කළා. වෙසක් ලබනවා තොරන් වඳිනවා තන තන දන්සැල් විදි වෙනවා වෙස්සන්තර රජු සිරිසංග බෝ රජු ආයෙත් සිරිලක රජ වෙනවා. අපේ චූටි දුව යාළුවොත් එක්ක එකතු වෙලා හරියට කෝප්ප ගිහින් දෙනවා. කෝප්ප ගිහින් ගේනවා. හම්මේ යාගේ තිබ්බ ඇක්ටිව් බව. ඇත්තටම පොඩ්ඩ ටික නම් නියමයි. අපේ පටුමගේ ඉන්නේ කොහොමත් හරිම හොඳ ළමයි ටිකක්. එකමුතුයි ඒගොල්ලෝ. එකමුතුව කඩිසරව වැඩ කරන්න ඒගොල්ලෝ හරි දක්ෂයි. වෙසක් කාලෙටයි කාගෙත් පින්කම් නැගෙයියා අවසන්වරට මගේ මගේ දුවට තාම අවුරුදු 3යි මාස 6ක් වගේ. පේනවනේ ඉතින් එයත් ආසාවෙන් බැහැලා වැඩ කරනවා. හොඳයි ඒකත් නේද? මේ චූටි මල්ලි පැටියත් අපේ දූත් එක්ක ඒ කියන්නේ අක්කත් එක්ක හරියට වැඩ කරනවා. පේනවනේ ඒගොල්ලන්ගේ සතුට. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ පුංචි පොට්ටන්ගේ ලස්සන සිසිල් පැන් දන්සල කරගෙන ගියේ අපි. මේ පොඩි අය වෙසක් පොය ලබනකම් හරිම ආසාවෙන් නොයිවසිල්ල ඇඟිලි ගැනගෙන හිටියේ. ඒගොල්ලන්ගේ ලස්සන සිසිල් පැන් දන්සල හරි ආසාවෙන් සාර්ථකව කරගෙන යන්න. මං හිතන්නේ ඒක සාර්ථක වුණා. ඇත්තටම මේගොල්ලෝ ගොඩක් සතුටු වුණා ඒකේ. ඒ වගේම ලොකු එක්ස්පීරියන්ස් එකක්.
ලොකු අත්දැකීමක් ගත්තා ඒගොල්ලෝ ජීවිතේට. ඉතින් මේ වගේ දේවල් පොඩි අයත් එක්ක එකතු වෙලා කරන එක ඇත්තටම ගොඩක් වටිනවා නේද? දන්සලට ආධාර එකතු කළේ මේ පටුමගේ ඉන්න ළමයි ටිකම තමයි. හිතුවටත් වඩා සෙනඟ සෑහෙනවා. මේ දන්සලේ පිටුපසේ සිට ඉතා විශාල සහයෝගයක් ලබා දුන් අය. ඒ අතරින් මාත් ඔය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා අතේ නැගෙන සිල් සුවඳින් භවී දුක ඒ අය තමයි ඉස්සරහින් ඉඳන් සිනව සැපයුවේ. මේ විදිහට තමයි මේ පුංචි අපේ සිසිල් පැන් දන්සල සාර්ථකව නිම වුණේ. වීඩියෝ එක කොහොමද? එහෙනම් මේ වගේ වැදගත් ලස්සන වටිනා වීඩියෝ එකක් අරගෙන ආයෙත් මං එනවා. ගිහින් එන්න. සුබ දවසක්. Angkewati, Alfeibas, Angkiasea.